අද මම කතා කරන්න යන්නේ ඩිවයින් මැස්කියුලන් එනර්ජි ගැන. මම මීට කලින් මැස්කියුලන් එනර්ජි කියන්නේ මොකක්ද කියලා සහ ලක්ෂණ මොනවද කියලා කතා කරලා තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් විශේෂයෙන් කතා කරන්නේ ඩිවයින් මැස්කියුලන් එනර්ජි ගැන. ඉතින් මැස්කියුලන් එනර්ජි කියලා අපි හඳුන්වන්නේ කෙටියෙන් කිව්වොත් තාර්කික බව, ගෝල් එකකට වැඩ කරන එක, ක්‍රියාත්මක වීම, doing, ඒ වගේම structure එකක්, ඒ කියන්නේ ව්‍යුහයක් සැපයීම, focus, being grounded වගේ ලක්ෂණ. ඉතින් වැඩි විස්තර අවශ්‍ය නම් පහළ description box එකේ තියෙන වීඩියෝ එක බලන්න. ඉතින් divine masculine energy කියලා කියන්නේ ඊට වඩා higher energy එකක්. ඒ කියන්නේ masculine energy එකේ higher version එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් තව පැහැදිලි කරොත් masculine energy එකේ ලක්ෂණ තියෙනවා. නමුත් ඊට අමතරව කරුණාවන්ත බව, integrity, ඒ කියන්නේ අවංක බව, යථාර්ථවාදීව සහ නිවැරදිව ක්‍රියා කරන ලක්ෂණය කෙනෙකු තුළ තියෙන. ඒ වගේම Taman ගැන හිතනවා විතරක් නෙවෙයි ලොකු අරමුණකට higher purpose එකකට වැඩ කරනවා. ඒ වගේම ආධ්‍යාත්මික අවධියත් සමග තමයි අපි divine masculine energy ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ගොඩක් conscious, සිංහලෙන් කිව්වොත් සවිඥානික ආධ්‍යාත්මිකත්වයට සමග align වුණ බවක් තමයි divine masculine energy එක embody කරන කෙනෙක් පෙන්눔 කරන්නේ. ඒ කෙනා ආධ්‍යාත්මිකව අවදි වුණ align වුණ කෙනෙක්. ඉතින් තවදුරටත් මම පැහැදිලි කරන්නම් divine masculine energy කියන්නේ හොඳින් balance වුණ උසස් masculine energy එකක්. උදාහරණයක් විදියට ඔයාලා හිතන්න ධාර්මික රජ කෙනෙක් ගැන. ඒ කෙනා කොයි වගේද? හරිම ප්‍රතාපවත්, grounded, ශක්තිමත්, ඒ වගේම කරුණාවන්තයි, තමන්ගේ රටවැසියන් ආරක්ෂා කරනවා, ධාර්මිකව රට පාලනය කරනවා. ඉතින් ඒ වගේ ලක්ෂණ තමයි divine masculine energy එකක්. මම මේ උදාහරණයක් කිව්වේ ඔයාලට තේරුම් ගන්න. ඉතින් twin flame journey එක ගත්තොත් අපි twin flame couple එකක එක්කෙනෙක් divine feminine කියලා හඳුන්වනවා, එක්කෙනෙක් divine masculine කියලා හඳුන්වනවා. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි twin flame couple එකක රණ, ඒ කියන්නේ heal උනේ නැති wounded energies තියෙන කෙනෙක් divine masculine කියලා හඳුන්වන්නේ කියලා. ඉතින් හේතුව තමයි එයා තවම heal වෙලා නැති වුණත් එයා තුළ potential එකක් තියෙනවා මේ connection එක තුළින් එයාට උසස් තත්වයකට, එයාගේ divine masculine energy එකට පැමිණෙන්න. එයා තුළ divine masculine archetypal energy එක තියෙන නිසා තමයි DM කියලා හඳුන්වන්නේ. ඉතින් twin flame journey එකක මුලදී ඒ දෙදෙනාම lower energy එකක හිටියත් twin flame connection එක තුළින් ආධ්‍යාත්මික උසස් තත්වයට පත් වෙලා එයාලගේ divine energies embody කරන තත්වයට පත් වෙනවා. energies heal වීමත්, balance වීමත් තුළින්. ඉතින් twin flame journey එකක මුලදී divine masculine, ඒ කියන්නේ DM මේ connection එකෙන් run කරන්නේ එයාගේ energies heal වෙලා balance වෙලා නැති නිසා. එයා wounded energies වල ඉන්න නිසා. නමුත් කාලයත් සමග එයාගේ wounded energies heal වීමත්, energy balance වීමත් සිදු වෙනවා. ඒ තුළින් එයා divine masculine energy embody කරන තත්වයට පත් වෙනවා. ඉතින් මේ පෘථිවිය ආධ්‍යාත්මික යුගයකට ගමන් කරන්න නම් divine masculine energy එකේ නැගිටීමක් අවශ්‍යයි. අවුරුදු 100,000 ගණනක් පෘථිවිය පැවතුනේ wounded masculine energy එකක. ඒක තමයි මිනිසුන් අනිත් අයව control කරන්න හදන්නේ, dominate කරන්නේ, යුද්ධ ඇති වෙලා තියෙන්නේ, තමන්ගේ සංවේදී බව, හැඟීම් යටපත් කරන් ඉන්නේ. ඒ වගේම divine feminine energy එකත් සමග disconnection එකක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් DM කෙනෙක් කොහොමද relationship එකකදී හැසිරෙන්නේ කියලත් අපි බලමු. ඉතින් DM කෙනෙක් හරිම faithful, ඒ වගේම loyal, හරිම විශ්වාසවන්තයි. එයා cheat කරන්නේ නැහැ.
තමන් කෙනෙක් සමග සම්බන්ධතාවයක ඉන්නවා නම්. එයා ෆිසිකලි, ඉමෝෂනලි සහ ස්පිරිචුවලි තමන්ගේ පාර්ට්නර්ට ඩිවෝට් වෙලා තමයි ඉන්නේ. එයා ගැහැණු අයට ගොඩක් රෙස්පෙක්ට් කරනවා. තමන්ගේ ඊගෝ ඩ්‍රිවන් ඩිසයර්ස් වලට ගැහැණු අයව පාවිච්චි කරන්නේ නැහැ. වැලිඩේෂන් එක හොයන්න ගැහැණු අයවත් සමග සම්බන්ධතාවයන් පවත්වන්නේ නැහැ. එයා ඉමෝෂනලි සපෝට් කරනවා තමන්ගේ පාර්ට්නර්ට. ඉතින් එයාට ආරක්ෂාවක් දැනෙනවා DM කෙනෙක් සමග ඉන්නවා නම්. එයා අවංකයි, ඒ වගේම කියන දේ කරනවා, කරන දේ කියනවා. ඒ වගේම ලොකු පර්පස් එකකට වැඩ කරනවා. එයා ආධ්‍යාත්මිකව ටිකෙන් ටික දියුණු වෙනවා. එයා ග්‍රෝ වෙනවා, හීල් වෙනවා. ඉතින් තව දෙයක් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩිවයින් මැස්කියුලන් එනර්ජි එක ගැන. ඉතින් මේක ජෙන්ඩර් එකට අදාළ දෙයක් නෙවෙයි. මැස්කියුලන් එනර්ජි අපි හැමෝම තුළ තියෙනවා. ඉතින් DM ගැහැණු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඩිවයින් මැස්කියුලන්ස් එයාලගේ ප්‍රොටෙක්ටර් කෙනෙක් විදියට, ප්‍රොවයිඩර් කෙනෙක් විදියට, නායකයෙක් විදියට, ගයිඩ් කෙනෙක් විදියට එයාලගේ රෝල් එකට එන්න ඕනේ. එයාලගේ එනර්ජිස් හීල් කරගෙන, බැලන්ස් කරගෙන. ඉතින් මම කතා කරලා තියෙනවා මීට කලින් wounded energies heal කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම මේ කෙටි වීඩියෝ එක අද කරේ divine masculine energy ගැන පැහැදිලි කරන්න. මම ඊළඟට කරන වීඩියෝස් වලට ප්‍රවේශයක් විදියට. ඉතින් මේ වීඩියෝ එක සවන් දුන්නට ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.